පිරිත් නූල අකුලන්න. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම වන්දනාව වේවා. සාදු සාදු සාදු. අසපු වැඩවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට අප සියලු දෙනාගේම වන්දනාව වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත් දුවේ පුතේ, අපි අද ඒ බුදුරජාණන් වහන්සේ නම දේශනා කරපු සුන්දර ධර්මයක් සජ්ජායනා කළා විවෘත කරා නේ. මේ බුද්ධ වර්ෂ 2570 නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2570ක් වෙනවා. ඉතින් දුවේ පුතේ, ඊටත් එහාගේ කාලෙකදී අපගේ බෝසත්යන් වහන්සේ මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා වෙස්සන්තර කියලා රජ කෙනෙක් වෙලා. මේ වෙස්සන්තර රජතුමා දානයක් දෙනවා. කවද දන් දෙන්නේ? වෙස්සන්තර රජතුමා දන් දෙන්නේ මොනවද? දරුවන් තමයි දන් දෙන්නේ නේ. දරුවෝ දෙදෙනා දන් දෙනවා. අහලා ඇතිනේ. නේද? තමන්ගේ දරුවෝ තමයි තමන්ට ඉන්න වටිනාම වස්තුව. බලන් දරුවෝ දන් දුන්නා. ඒ දන් දීලා ඊට පස්සේ ඒ තමයි අපේ බෝසත්යන් වහන්සේගේ අවසාන මනුස්ස ආත්ම භාවය. ඊට පස්සේ උන්වහන්සේ උපදිනවා තුසිත දිවි ලෝකේ. සන්තෝෂිස කියන දිවි රාජ්‍ය වෙලා. මේ තුසිත දිවි ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එක දවසයි. බලන්න තුසිත දිවි ලෝකේ ආයුෂ කොච්චර වැඩිද නේ? මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එක දවසයි. ඒ වගේ 30ක් තමයි මාසයක් කියලා කියන්නේ. ඒ වගේ 12 අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 4000ක් තියෙනවා කියනවා දිව්‍ය ආයුෂ. බලන්න. අපේ බෝසත්යන් වහන්සේ ආන්නේ දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ තමයි ඉපදිලා හිටියේ. ඉපදිලා ඊට පස්සේ උන්වහන්සේ ආයුෂ ඉවරුණාට පස්සේ ඒ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ආරාධනා කරනවා, අනේ ස්වාමීනි දැන් මනුස්ස ලෝකෙට යන කාලේ හරියි කියලා. ඊට පස්සේ අපේ බෝසත්යන් වහන්සේ බලනවා පස්මහා බැලුම්. මොනවද පස්මහා බැලුම් කියලා කියන්නේ? මොනවද? කාලය, දේශය, දීපය, කුලය, මව පහක් බලනවානේ. බැලුම් පහක් කියලා අපි අහලා දිනවා. පස්මහා බැලුම්. එතකොට මොනවද මේ කාලය? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්න සුදුසු කාලය. මොකද කාලය? ඒ බලන්නේ මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා. පරම ආයුෂ තමයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 ලක්ෂයක් අතර තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතන අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එනං මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 120යි. එතකොට දීපේ බලනවා. මොකද දීපේ? ජම්බු දීපේ. දේශයේ මධ්‍ය දේශයේ. මධ්‍ය දේශයේ විශාල ප්‍රදේශයක් වෙනවා. යොදුන් 250 යොදුන් 300ක් දිග, යොදුන් 250ක් පළල ප්‍රදේශයක තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඊට පස්සේ බලන්න කුලය මොකක්ද කියලා. බුදු කෙනෙක් පහළ වෙන කුලය එක්ක රාජ්‍ය වංශය වෙන්න ඕනේ, නැත්නම් බ්‍රාහ්මණ වංශය වෙන්න ඕනේ. ඒ රාජ්‍ය වංශය තමයි පහළ වුණේ. මව බලනවා. කවුද මව? මොකයි මව ගැන විශේෂයෙන් බලන්නේ? මොකද මේ මවගේ විශේෂත්වය? ඒ තමයි බුදුරයන් වහන්සේ බෝසත්යන් වහන්සේ පිළිසිඳගෙන මාස 10යි දවස් 7ක් තමයි ආයුෂ තියෙන්න ඕනේ. එහෙනම් මවගේ බලන්නේ ආයුෂ, ඒ වගේම සිල්වත් ගුණවත් මෑණියන් වහන්සේ නමක් වෙන්න ඕනේ. එතකොට කවුද එහෙනම් මේ අපේ බෝසත්යන් වහන්සේගේ මෑණියා? මොකද නම? මහා මායා දේවිය. පියාගේ නම සුද්ධෝදන රජතුමා. හොඳයි. ඊට පස්සේ අපි බෝසත්යන් වහන්සේ දැන් පස්මහා බලුම් බලලා දැන් මවත් තෝරගත්ත ඔක්කොම හරි. අන්න මවගේ කුසේ පිළිසිඳ ගන්න. එතකොට මව දකින්න සිහිනයක්.
මොකද දකින්න සිහිනේ? ඔය සතරවරන් දෙවිවරු ඇවිල්ලා මෑණියන්ව අනවතප්ත විලට රැගෙන ගිහිල්ලා පැම් පහස් කරලා නැවත එක්කගෙන එනවා. ඊට පස්සේ දකින්නවා ඇත් පැටවේ. මොකද අරන් ඉන්නේ ඇත් පැටවා හොඬ වෙලේ? නෙළුම් මල. සුදු පාට නෙළුම් මල. අරන් වෙලා කී පාරක් පැදගුණ කරනවද? තුන් පාරක් පැදගුණ කළා කුසට ඇතුල් වෙනවා කියලා සිහිනයක් දකින්නවා. අන්න අපේ බුදුසසුන් වහන්සේ දා පිළිසිඳ ගත්තා නේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා වුණ දුපුතේ අපේ බුදුසසුන් වහන්සේ ගිහිගේ අත්හැරලා ගිහිල්ලා අවුරුදු 6ක් මේ ශරීරෙට ගොඩාක් දුක් දෙනවා. දුක් දීලා ඒත් හොයාගන්න බැරි වුණා මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා නේ. ශරීර දුක් දීලා ධර්මය අවබෝධ කරගන්න නම් බෑ. සැප දීලා අවබෝධ කරගන්න බෑ. නේද? එහෙනම් කාමසුකල්ලි ගාන යෝගිය අත්තිකල මත යෝගියක් කියන දෙකම බැහැර කළා මැදුම් පිළිවෙත හොයාගන්නවා. මොකද මේ මැදුම් පිළිවෙත? ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගන්නවා. හොයාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කළා මේ වගේ වෙසක් පොහොය දිනයකදී උතුම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. ඉතින් දුවපුතේ ඔන්න සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිම ලස්සන දේශනාවක්. කෙටිම කෙටි දේශනාවක් මම ඒක මතක් කරන්නම්. ඒ තමයි දුවපුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පෘථිවිය මේ මහා පෘථිවිය ජල ගෝලයක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ පෘථිවියේ පොළොවක් පේන්නේ නැහැ ජලය විතරයි තියෙන්නේ. මෙන්න මේ ජලය විතරක් තියෙන මේ ජල ගෝලයට මේ මහා සාගරයට වැටලා තියෙනවා කියනවා විය ගහක් විය දණ්ඩක්. මොකද මේ විය දණ්ඩ කියලා කියන්නේ? ඔය විය දණ්ඩ කියලා කියන්නේ ලී කැල්ලන්නේ. ඒක අපි අර ගොවිතැන් කරනකොට හරක් දෙන්නේ බඳිනවනේ. ඒ බෙල්ලට දිගට දාලා තියෙන ලීය. ඒකේ සිදුරු තියෙනවා. මෙන්න මේ විය දණ්ඩේ සිදුරු තියෙනවා කියනවා. ඒක තමයි දාලා තියෙන්නේ. එතකොට මේ මහා සාගරේ වැටලා තියෙන මේ විය දණ්ඩ උතුරෙන් හුලං හමනකොට දකුණට යනවා. දකුණෙන් හුලං හමනකොට උතුරට යනවා. නැගෙනහිරින් හුලං හමනකොට බටහිරට යනවා. බටහිරින් හුලං හමනකොට නැගෙනහිර යනවා. මේ විදිහට මේ සිව් දිශාවට මේ විය ගහ ගමන් කරනවා. එහෙමයි තියෙන්නේ. නිකන් තියෙන්නේ එක තැනක. ඔහොම ගිහිල්ලා දුවේ පුතේ මේ මහා සාගරේ ඉන්නවා කියනවා එක ඇහැක් පේන කැස්බෑවෙක්. කොහෙද ඉන්නේ? සාගරේ කොහෙද ඉන්නේ? උඩද ඉන්නේ යටද? ඕ සාගරේ පතුලේ කියනවා ඉන්නේ. ඉතින් මේ පතුලේ ඉන්න කැස්බෑවට හිතනවා කියනවා අහස බලන්න ඕනි කියලා. මොකද හිතෙන්නේ? අහස බලන්න ඕනි කියලා හිතෙනවා. ඉතින් අහස බලන්න ඕනි කියලා මෙයා අවුරුදු 100කට එක වතාවක් තමයි කියන උඩට එන්නේ අහස බලන්න. මෙන්න කැස්බෑව ඉතින් අර කන කැස්බෑව එක හැප් පේන කැස්බෑව උඩට එනවා අහස බලන්න. එනකොට අර මහා සාගරය අර උතුරට දකුණට නැගෙනහිරට බටහිරට ගමන් කරමින් තියෙන ලීය ඒකත් එනවා පාවි. එනවත් එක්කම හරියටම අර කන කැස්බෑවගේ හිස යනවා කියනවා අර සිදුර ඇතුලින්. ගිහිල්ලා මොකද දකින්නේ? අහස දකින්නවා කියනවා. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන් එකක්ද? හරි අමාරු නේද ඒ කාරණාව? ඉතාම දුර්ලභ වූ කාරණාවක් කියන ඉදී. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා ඊටත් වඩා දුර්ලභයි කියලා. ඊටත් වඩා දුර්ලභයි කියනවා මේ මනුස්ස ජීවිතය කියන එක. එහෙනම් අපි මේ දුර්ලභ පුතාලා අපි හැමෝටම අපි අම්මා කෙනෙකුගේ මව කුසට ඇවිල්ලා ඒ අම්මට මාස 10ක් පුරාවට ගොඩාක් දුක් දීලා ඊට පස්සේ මාස 10න් ඒ අම්මව අපිව මේලේකට ගොඩාක් දුක් විඳලා බිහි කළා නේ. ඊට පස්සේ අපිට කවලා පොවලා නාවලා මේ තාමත් දුක් විඳිනවා නේ. එහෙනම් ගොඩාක් දුක් විඳලා මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් නේද අපිට හම්බෙලා තියෙන්නේ. ඕ ඊටාම දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් කියනවා මේ ජීවිතේ. එහෙනම් කලාතුරකින් තමයි මේ මනුස්ස ජීවිතය ලැබෙන්නේ. ඊට පස්සේ දුවේ පුතේ බුදුරජාණන් දේශනා කරන තා පුදුම කතාවක්. ඒ තමයි කියනවා කන කැස් බෑවා වියසුදුරින් අහස දකින්නටත් වඩා දුර්ලභ වූ දෙයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ නම පහළ වීම. බලන්න අපි අහලා තිබුණ ඉස්සෙල්ලා මිනිසියෙක් පහළ වෙනවා කියලා ඉතරයනේ. බුදුරජාණන් වහන්සේ නම පහළ වීම කන කැස් බෑවා වියසුදුරින් අහස දකින්නටත් වඩා දුර්ලභයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය කන කැස් බෑවා වියසුදුරින් අහස දකින්නටත් වඩා දුර්ලභ දෙයක්. ඒතර බුදුරයන් මනුෂ්‍ය ජීවිතය ලැබීමත් දුර්ලභයි. බුදුරයන් වහන්සේ නම පහළ වීමත් දුර්ලභයි. බුදුරයන් වහන්සේ නමගේ ධර්මය
ලැබීමත් දුර්ලභයි. තුනම තියෙනවනේ. තුනම තියෙනවා. ඉතින් එහෙනම් තුනම තියෙනවා නම් මොකද්ද බුදුරජාණන් දේශනා කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා වීරිය කරන්න කියලා. වීරිය වඩන්න කියනවා. මොනවටද? සෙල්ලම් කරන්නද? වීරිය කරන්න කියනවා. මොකටද? දුක අවබෝධ කරගන්න වීරිය කරන්න කියනවා. ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න වීරිය කරන්න කියනවා. ඒ වගේම මේ තණ්හාව ප්‍රහාණය කරගන්න වීරිය කරන්න කියනවා. මේ නිවන සාක්ෂාත් කරගන්න වීරිය කරන්න කියනවා. මේ උතුම් ආරෂ්ඨාංග මාර්ගය දියුණු කරගන්න වීරිය කරන්න කියනවා. එහෙනම් බලන්න දීපදේන අපිට වීරිය කරන්න කියලා තියෙන්නේ මොකටද එහෙනම්? දුක අවබෝධ කරගන්න, තණ්හාව ප්‍රහාණය කරගන්න. එහෙනම් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න තමයි වීරිය කරන්න කියලා බුදුන් වහන්සේ නමක් දේශනා කළා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට අවුරුදු 45ක් පුරාවට ඒ මුලස් සුන්දර, මැදස් සුන්දර, අගස් සුන්දර, අර්ථ සහිත වූ පැහැදිලි වචන වලින් යුත් වූ පිරිසුදු නිවන් මගම දේශනා කළා. අවුරුදු 45ක් වැඩ ඉඳලා ධර්මයේ දේශනා කළා පිරිනොම් පානවා. ඉතින් මේ පිරිනොම් පෑවේ මේ වගේ වෙසක් පුන් පොහොය දවසක තමයි. එහෙනම් අපිට මේ වෙසක් මාසයේ මෙච්චර වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසත්යන් වහන්සේගේ ඉපදීම, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම, ඒ වගේම පිරිනොම් පෑමත් කියන මේ කාරණා තුන. ඉතින් ඒ විදිහට තමයි වෙලාවක් හිටින්ද අපි එහෙනම් දැන් පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙමු. නමෝ බුද්ධාය තිරුවන් සරණයි. නමෝ බුද්ධ නමෝ බුද්ධාය සියලු දෙනාටම ගරුතර මහා සංඝරත්නයන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මේ මහා භද්‍ර කල්පෙහි සතරවෙනි වරට පහළ වී වදාළ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධය වචනය පිරිසිදු කලසේක බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන්ගෙන් සමන්විත වූසේක සිව් විශාරද ඥානයන්ගෙන් සමන්විත වූසේක මහා කරුණා සමාපatti ඥානයෙන් සමන්විත වූසේක වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝච මානුෂියා පජාය දිවාච රට්ඨෝච අරන්තියේ බවින් තස්මාහි නිරක්කත අප්පමත්තා යං කිංචි මිත්තං හිදවා උරන්වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන
විබුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. හැමදාකම හැම තැනකම දකින්ට පුළුවනි සදහම් කාලයකට අයිති නොමැති සාදු සාදු මම ඒ සම්බුදු සිරිසද ඒ සදහම් මනවතුනට තේමය ඒ සම්බුදු සිරිසද Oke, aneh-aneh akar mangan. මේ නැන්ද පිඟානක් දෙන්න අපේ මෙතන. ඒ අතන නැද්ද පිඟ? මෙතන තියෙනවා පිඟාන. ආරයි යන්න. එකයි ඕන නැහැ. එතන තියන් පුතේ තව ඉන්නවනේ කට්ටිය. මේ සෙට් එකම තියන්න.
කණ එක නෙවෙයි